යෝ ගයිස් ඔන්න ඉතින් දුප්පතාගේ හිතවතා ගෙනල්ලා තියෙනවා අද අපි ටේස්ට් කරන්න යන්නේ මෙන්න මේ සකේ සුපර් ස්ට්‍රෝං 12.5 තියෙන බ්‍රෑන්ඩ් එකකින් තමයි අද යූස් කරන්න යන්නේ ලොකේෂන් එක නම් පොඩ්ඩක් අවුල් එච්චර හිතන්න එපා ඉතින් මේකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 720ක් වගේ තමයි වෙන්නේ නමුත් ඉතින් ඇල්කොහොල් ලිමිට් එක නම් තියෙනවා 12.5ක වොලියුම් එකක් තියෙනවා ඇත්තටම ඉතින් සාමාන්‍ය ස්ට්‍රෝං බියර් එකකින් ගන්න ෆීලිං එක වගේ දෙගුණයක් අපිට මේකෙන් ගන්න පුළුවන්. ඉතින් හොඳ පොඩි කික්කයක් තියෙනවා. ඉතින් අද දවසේ මම මගේ හිතවතා වුණ බියර් ග්ලාස් එක තියෙනවා මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. ඉතින් අනිත් ඒවා වගේ මේකේ ඇත්තටම මට නම් එන්නේ ඇපල් සුවඳක් එන්නේ තනිකරම. ඉතින් මේකට මම නම් රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් ග්‍රීන් ඇපල් වගේ තියෙනවා සයිඩ් කපලා ගන්න තියෙනවා හොඳයි. අද දවසේ බයිට් එක මොනවද කියලා අපි තව චුට්ටකින් බලමු. ඉතින් අනිත් ඒ වගේ මේකේ බබල්ස් එන්නේ නැහැ මොකද මේක ගෑස් එකක් නැති නිසා. ඉතින් ඔරිජිනල් සකේ එක ජපනීස් ඩ්‍රින්ක් එකක් තමයි. උන්නේ ලංකාවේ මොන සිස්ටම් එකකට මේක හදනවද දන්නේ. ඉතින් මේ ඇත්තටම හොඳයි. මේක කූල් කරලා ගන්න තරමට තමයි අපේ ටේස්ට් එක හරියටම තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම අද චිල් කරපු බියර් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. අපි බලමු මේකේ ටේස්ට් එකත් එක්ක ඔයාලා මේක අනිවාර්යෙන් රස විඳලා ඇති. ඔයාලට මතක ඇති මේක ඉස්සරම ආවේ 12.5ට තමයි ආවේ රොයල් සකේ කියලා අර බඩේරුම් කරලා එහෙම ඇඳලා තිබුණේ. ඉතින් ඒක දැන් 15.5ට තමයි ආවේ. ඉතින් ඒක පස්සේ කාලයක තහනම් කරා. ඊට පස්සේ තමයි ටික කාලයකට පස්සේ මෙන්න මේ විදිහට බ්‍රේව් රේස් කියලා ඉවරලා සකේ සුපර් ස්ට්‍රෝං 12.5 වලට වොලියුම් එක හදලා ඉවරලා තමයි නැවත අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක හැම බාර් එකකම නම් හත්යෝ ගන්න නැහැ. ඉතින් තෝරාගත්තු බාර් වල තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් එකට වඩා නම් ගන්න පුළුවන් වෙයි දන්න. එකට වඩා ගත්තොත් එහෙම ටිකක් අමාරුයි. ඉතින් අද දවසේ අපි මාත් එක්කම ඉඳලා රැඳිලා ඉන්න අපි මේක ටේස්ට් කරන ගමන් ඉස්සරහට යන්. ඉතින් බයිට්ස් මොන හරි ආවට පස්සේ අපි මේක ටේස්ට් කරන්න බලමු. එතකන් චුට්ටක් කොහොම ඉන්න ඔයාලත් තියෙනවා ඉතින් සෙට් වෙන්න. අපි ඩ්‍රින්ක් එක යනින් ගමන් ටිකක් කතා කරමු. මොකද මේකේ ටේස්ට් එක කොහොමද, ෆ්ලේවර් එක කොහොමද, ඇරෝමා එක කොහොමද එන්නේ. ඒවා ඔක්කොම අපි කතා කරමු මේ බියර් එකත් එක්කම. එහෙනම් චූටි වෙලාවක් ගයිස් රැඳිලා ඉන්න. අපි සෙට් වෙමු බයිට් එකත් එක්ක. ඇත්තටම ඉතින් මේක අපි බයිට් එකේ නම් තා චුට්ටක් කතා කරමු. මේකේ පිටිපස්සේ මේගොල්ලෝ සටහන් කරලා තියෙනවා shake super strong made from fine set green කියලා තියෙනවා. ඉතින් ශීතකරණය එක තබා පානය කිරීම වඩාත් සුදුසුයි කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේගොල්ලෝගේ දෙයක් මේක සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මිලිලීටර් 625ක ප්‍රමාණයක් මේ බොටල් එකේ තියෙන. මේකේ ටින් එක එන්නේ නැහැ. ඉතින් මම දැනට ෆස්ට් ටයිම් බයිට් එක විදිහට මෙන්න මේ විදිහට ගෙනල්ලා තිනවා. ඔයාලට පේනවද දන්නේ. ඒක තියෙන්නේ ඇත්තටම එග් එකක් half boil කරලා ඉවරලා මේකේ කරපිංච ටිකක් තියෙන්නේ. අපි බයිට් එක ගන්න ගමන් පොඩ්ඩක් යූස් කරලා බලමු මොකද වෙන්නේ කියලා. හොඳයි. ඔන්න යාළුවනේ ඔයාලත් එක්කම පටන් ගමු. එහෙනම් cheers ආ. සෙට් වෙලා බලමු කොහොමද කියලා. ටේස්ට් එක නම් ඇත්තටම කියන්න තරම් අනිත් ස්ට්‍රෝං බියර් වල වගේ දැනෙන අපිට දැනෙන තිත්ත ගතිය කහට රහ ඒවා මොකුත් නැහැ.
මේක නිකන් පැණි රසක් තමයි ඉන්නේ. ඔයාලා දන්නවා ඇති ඇපල් බියර් එක යූස් කරලා තියෙනවනම් ඒකේන ටේස්ට් එකම තමයි එන්නේ. ඉතින් මේක වෙනසකට තියෙන්නේ. මේක ඇල්කොහොල් ලිමිට් එක වැඩි. බලමු අපි මේක ඉවරනකම්ම සෙට් වෙලා බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලත් ඔහම ඉන්න. දැන් අපි මගේ යාළුවෙකුත් සෙට් කරන යාළුවත් එක්ක මේක වැඩේ කරන ගම බලමු ස්ටෙප් බයි ඉස්සරහට ගිහිල්ලා කොහොමද මේක අපිට දැනන ෆීල් එක කියලා. හරි. මචං මේ යාළුවෙකුත් සෙට් ලා ඉන්න උඹලට පෙන්නන්න ඕනේ හින්දා ඉතින් අපි ලයිව්ම වැඩේ යන් කරගෙන යන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් නම් ඉතින් මෙහෙම වෙනසක් කියලා දකින්න දෙයක් නැහැ. ඉතින් මේක කොහොමත් පළවෙනි ග්ලාස් එක ඉවරනකොට නම් ඇත්තටම වෙනසක් තියෙනවා. මම ඊට කලින් මේක සැහැන් ටේස්ට් කරලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති. බලමු අපි කොහොමද මේක යන්නේ කියලා. අපි ටිකටම වැඩේ කරන් යන්න. තව බයිට්ස් දෙකක් මේ හදන ගමන් ඉන්නේ අපි මේකත් එක්කම ටේස්ට් කරපුවා. කරමින්ච එක දාන්න ඕනේ මේක කරේ මේ ගන්න මේක කළා මිරිසු වෙනම එකට අරගෙන මිරිසුයි මිරිස් කුඩුයි ලුණුයි දාලා කලවම් කරලා ඉවරලා පේපර් සර්විස් ටික තියනවා මේ තෙල් ටික මේවයි ඒක නෑ ඊට වැඩිය ලුක් එකක් තියෙනවා ඔන්න සෙට් එක කිව්වා වගේම මේ අපිට බයිට්ස් එක නම් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගාලික් බයිට් එකක් තියෙනවා. ඒ වගේම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක් දාලා තියෙනවා. ඒකට කරපිංචරිය මික්ස් කරලා දෙනවා. නෑ වෙන ගාලික් එක. මේ තියෙන ගාලික් එක තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ඒක ලස්සන වෙන්නයි පොඩ්ඩක් ටේස්ට් එක වෙනස් වෙන්න දෙනකොට කරපිංච ටිකක් දාලාම ගත්තා. හොඳට තියෙනවා. ඉතින් ඒක අපි ඇඩිෂනල් අපි අරන් තියෙනවා. සෝස් ටිකකුත් අරන් තියෙනවා. ඉතින් මේ බියර් එක කරන මෙච්චර ඕනේ නැහැ. මම රෙකමන්ඩ් කරන මේකට ග්‍රීන් ඇපල් එක තමයි හරියටම හරියන්නේ. අපි ටිකක් මේ පොඩි බඩ ගින්නකුත් තියෙනවා. ඒ හින්දා තමයි ටිකක් බයිට් වලින් පොඩ්ඩක් ලයින් එක ගන්න හදන්නේ. හොඳයි අපි යමු දිගටම. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඔන්න මචං පළවෙනි ග්ලාස් එකේ අඩියට ඇවිල්ලා තියෙන අපි මේක ඉවරයක් කරමු. මේ අතරේ තව ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ප්ලේට් එකක් ඒකත් පොඩ්ඩක් යූස් කරලා තියෙන්නේ. දැන්ට පොඩි මට්ටමකට ඇවිල්ලා තියෙන අපි බලමු කොහොමද කියලා. මේකත් ඉවරයක් කරලා ඊළඟ එකත් දාගමු. තව එක ග්ලාස් එකේ තියෙන මොනවා කරන්න. හරි. මේකේ වැඩේ තියෙන මචං උඩරිම කූල් එක තියෙනවා නැත්තම් නම් ඇත්තටම බොන්න බෑ. ඔයාලා ගන්න කට්ටිය ඉන්නවා අනිවාර්යයෙන්ම මැක්සිමම් කූල් තියෙන බොටල් එකක් ගන්න. එහෙම නැත්තම් මේකේ බොන්න බෑ නිකන් 아무තු මේ ෆ්ලේවර් එකක් තමයි එන්නේ. මේක බොන්න පුළුවන් පැන් රහ වුණාට මචං අපිට අර කහට රහ තිත්ත රහ නැතුව ටිකක් අමාරුයි ඒ හින්දා මේ අපි අවසාන එකත් කරන් තියෙන්නේ. මේකෙත් මේ හරිතර යනකොට අපි ආපහු කන්ටිනියු කරමු. ටිකටම යන් අපි ඊළඟට මේක බලමු අවසානෙත් එක්ක කොහොමද අපිට දැන් ෆීලිං එකත් එක්ක අපි සෙට් වෙමු වීඩියෝ එකට. මොන මචං කතාවේ අවසානට අවිල්ලා තියෙන්නේ. තව ෂොට් දෙකක් වගේ තියෙන්නේ. ඉතින් මේක ඉවරනකම් ඉන්නේ නෑ. අපි මේක මෙතන ඉවර කරමු. මේ බයිට්ස් අනමන් ටික ඔක්කොම ඉවරයි. ඔයාලා කමෙන්ට් එකක් තියන්න කොහොමද ෆීලිං එක කියලා. මමත් බලන්නම් කොහොමද කියලා. ඔයාලට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. එහෙනම් ආපහු මේ වගේ අන්කොමන් වීඩියෝ එකකින් හම් වෙනකම් අදට නවතින්නම්. ඔයාලට සදා ජය. Always.